භික්ෂුවක් උතුම් සමාධියෙන් දැකපු පයාසි නිරය ගැන තමයි අද අපි මේ වීඩියෝකින් කතා කරන්න සූදානම් වෙන්නේ. එක්තරා භික්ෂුවක් උතුම් සමාධියක් තුලින් පසු වෙද්දී පයාස නිරය අරමුණු කර බලනවා. එම භික්ෂුවට දර්ශනය වෙන්නේ පයාස නිරයේ සිටින නිරිසතුන් ඇටසැකිල්ලක් විදිහට. එලෙසයි පයාස නිරය පහළ වෙලා තිබෙන්නේ. ශරීරයේ මස නැහැ. මනුෂ්‍ය ජීවිතයේදී තමන්ගේ ශරීරයේ අංගපසංග මස නිත්‍ය වූ සැපයක් සතුටක් හැටියට ලෝකයාට පෙන්වීම නිසාම තමන්ගේ අංගපසංග ලෝකයාගේ කාමස්වාදී උදෙසා යෙදවීම නිසාම ශරීරයේ හැඩය වර්ණය රිද්මය තුලින් ලෝකයාව මුලාවට පත්කිරීම හේතුවෙන් නිසාම පයාස නිරයේ නිරිසතුන්ට ශරීරයේ මස ලැබිලා නැහැ. ඇටසැකිල්ලක් විදිහට තමයි උපත ලැබලා තියෙන්නේ. අතීත භවයන් වල කළපු පින්කම් නිසාම ඔබට ලැබුණු ලස්සන සුන්දර රූපය නිසා තමනුත් මෝහ මූලිකව කාමස්වාදයෙන් මත් වෙලා අනිත් අයවත් මෝහෙන් මුලා කිරීම නිසාම පයාස නිරයේ නිරිසතුන්ට ශරීරයේ මස ලැබිලා නැහැ. වර්තමාන සමාජයේ ටියුෂන් යන දරුවාගේ ඉඳන් වැඩිහිටි අය දක්වාම ශරීර මාංශය හිරකොට තදකොට ඇඳුම් අඳවා මාංශයම ලෝකයට පෙන්වා Taman කාමච්ඡන්දයන් සකස් කර අනුන් තුලත් කාමච්ඡන්දයන් සකස් කිරීමේ බරපතල අකුසලය නිරන්තරයෙන්ම සිද්ධ කරගනිමින් ඉන්නවා. මනුෂ්‍ය ඔබ අපේ ඔබේ ඔය ශරීරයේ මස අකුසලයට යොමු කළොත් මස් නැති ඇටසැකිල්ලකුයි පයාස නිරයේදී ලැබෙන්නේ. ඔබ පයාස නිරයේ ඉපදී සිටින ඇටසැකිලි නිරිසතුන් ගැන හිතලා බිය බය ඇති කරගන්න. පයාස නිරයේ ජීවත් වෙන තවත් එක් නිරිසතෙක් ඉන්නවා. ඔහු හැම ගැසූ නිරිසතෙක්. ඔබට උදාහරණයක් කියන්නම්. මිනිසෙක් අරගෙන ඔහුගේ මතු පිට සිනිඳු සම ගලවා ඉවත් කරන්න. දැන් ඔබ මනසින් එම සමගැලවූ ශරීරය මෙනෙහි කරන්න. සියුම් සම පමණක් ගලවා දැමු මස්, ලේ, නහර මතුවේ පෙනෙන ශරීරයක් ඔබට පෙනේවි. මෙන්න මේ නිරිසතාත් හැම ගහපු නිරිසතෙකු වශයෙන්ුයි පයාස නිරයේ ඉපදී සිටින්නේ. මේ සියලු දෙනාම ගිහි ජීවිතයේදී මිනිස්යාව කාමච්ඡන්දයන්ට යොමු කරපු මහත්වරු සහ නෝනවරු. මේවා ඔබ කමටහන් කරගන්න. ඔබ පරිස්සම් වෙන්න. වර්තමාන සමාජයේ හොඳම ආදායම් ලබන ධන උල්පත් බවට පත් වෙලා තියෙන්නේ මිනිස්යාට කාමස්වාදය ලබා දෙන උපකරණ සහ ව්‍යාපාරයන්. ඉතින් මේ සෑම ව්‍යාපාරයකම අවසාන ඉලක්කය මිනිස්යාව පුංචි කෙටි ආස්වාදයකින් මත් කරලා තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමයි. මෙවැනි ව්‍යාපාර වලින් කෝටි ගණන් මුදල් ගොඩගැසුණත් එම සල්ලි කොළ අවසානයේ ඔබට පාවඩ එලන්නේ පයාස නිරයට බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. වසර 70ක් වැනි කෙටි ජීවිත කාලයක් තුල ඔබ නිදි නොලබා වෙහෙස මහන්සි වෙලා ලෝකයාට කාමස්වාදය ලබා දෙමින් අවසානයේ සකස් කරගන්නේ පයාස නිරයට නම් තවමත් ඔබ ප්‍රමාද නැහැ. නැවත ආය පාරක් හිතන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥාණයෙන් දැකලයි නාටගාමිනී තරුණයාට පයාස කියන නිරය ගැන දේශනා කරන්නේ. මේ යථාර්ථය නුවණින් තේරුම් අරගෙන අනුන් කාමස්වාදයේ මත් කරවන ව්‍යාපාරයන්ගෙන් මිදෙන්න. මේ ශරීරය වෙනස් වන දෙයක්. වෙනස් වන දෙයක සැපයක්, ලස්සනක්, රිද්මයක් තිබෙන්න බෑ. ඔබ ඔබගේ නොදැනුවත්භාවය නිසාමයි මේ රූපය නිට්ටයයි, සැපයක්, රසගුලාවක් විදියට ලෝකයට පෙන්වන්නේ. ඉතින් ලෝකයට පෙන්වුවොත් ඔබ අධර්මයයි ලෝකයට පෙන්වන්නේ. කාම සිතිවිල්ලක් සිතට නැගෙනකොටම නිතරම අසුබ සංඥාවන් සිතේ ඇති කරගන්න. ඔබ සුන්දරයි කියලා දකින ඔය රූපය තුලින් සෙම, සොටු, අසූචි, මුත්‍රා මතු කරලා ගන්න. කාමයන්ට බැදෙනකොට රූපය අසූචි ගොඩක් වශයෙන් දකින්න. ඔබගේ ශරීරය අට්ටික සංඥාවෙන් දකින්න. අට්ටික සංඥාව කියන්නේ ඇටසැකිල්ලක් වශයෙන් රූපය දැකීමයි. මනුෂ්‍ය ජීවිතයේදී රූපය වැරදි විදියට ප්‍රයෝජනයට ගත්ත පයාස නිරයේ නිරිසතුන්ට උපතින්ම ඇටසැකිලි ජීවිතයක් තමයි ලැබිලා තියෙන්නේ. අකුසලයේ විසින්ම මස පිච්චිලා. ඇටසැකිල්ල තිබුණත් එම නිරිසතුන් අට්ටික සංඥාව කියලා කියන්නේ මොකක්ද කියලා දැන් දන්නේ නැහැ. ඔබ අට්ටික සංඥාව පුහුණු කරලා කාමයන්ගේ ආස්වාදයේ නිසුරු බව දැක්කොත් නැවත කවදාවත් පයාස නිරයේ හැම ගහපු නිරිසතෙක් ඇටසැකිලි නිරිසතෙක් බවට පත් වෙන්නේ නැහැ. සංස්කාර ඒ තරමටම සාධාරණයි. ආස්වාදයට වඩා ආදීනවයේ ගැඹුරු කොට දකින්න. මේසා ගැඹුරු බියකරු ලෝකයක් අපි ඉදිරියේ තිබියදී සංසාර බිය ගොඩක් දෙනෙක් දකින්නේ නැහැ. ආස්වාදයන්ට මත් වෙලා ලොල් වෙලා සිහි විකල් වෙලා මේ සංසාරේ ගමන් කරමින් ඉන්නවා. මුළු ලෝකයම වන්දනා කරන තරුපන්ති මිනිස්සුયો පයාස නිරයට වැටෙනකොට අපිට මොකක් වේවිද කියලා නුවණින් මෙනෙහි කරන්න. ඇත්තටම ඔබ මොකද්ද හිතන්න ඕනේ?
කාමයන්ගේ බියකරු ආදීනවයන්මයි ඔබ හිතන්න ඕනේ. ආස්වාදයට අතවනන පාපකාරී සිතුවිලි වලින් බැහැර වෙන්න ඔබ දැනගන්න ඕනේ. ඉතින් මේ ලෝකයේ ගමන් කරන්නේ කාමෙන් පිරුණු, කාමෙන් අන්ධ වෙච්ච, රාගයට මත් වෙච්ච, මෛතුන සේවනයම විශාල කොට දකින විකෘති කාමාශාවන් සහිත ලෝකයක් දිහාවටයි. ඒ නිසා එම ලෝකයට යන්න ඉඩ දීලා ඔබ වෙනස් වෙන්න. ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ඔබ ඒ පෞකාර ජීවිතය වලට ඇතුළත් වෙන්න එපා. අද සමාජය ඔබ පොළඹවන්නෙම කාමයටමයි. ඒ කාමෙන් ගැලවෙන්න ඔබ ඔබගේ සිහිය මනාව හැඩගස්වා ගත යුතුයි. ඒ නිසා ඒකට සූදානම් වෙන්න. ධර්මයෙන්ම මෙනෙහි කරන්න. ධර්මයේ තුලම හැසිරෙන්න. ඔබට ගැලවීම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගය තුල පමණයි. ඒ බව තරයේ මතක තබා ගන්න. ඉතින් මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කුණ ඔබන්න අමතක කරන්න එපා. අදට එනම් අපි සමුගන්නම්. ඔබට ජයග්‍රාහී සුබ දවසක් වේවා.